ඇහුවා මේ මන්දිරතුමා මේ ඔයා අයි අපිට ඡන්ද දාලා නැත්තේ ඔයාට අපිට ඡන්ද දාන්න තිබ්බනේ මේ අපේ පක්ෂයට ඡන්ද දාන්න තිබ්බා කියලා අපි ඊයේ ගියා මේ ඡන්ද ඉවර වෙලා දැන් ඕගොල්ලෝ දින්නාට පස්සේ අපි පරදුනාට පස්සේ අපිට දුකයිනේ ඉන්නවට කියන්නම් හරිද අපිට දුකයි අයි අපි පරදුනානේ ඒ නිසා අඩියක් ගන්නට ගියා මම ඒක ලයිව් උත් දැම්මා අපි අඩියක් ගහලා ලයිව් උත් දැම්මා වෙඩේ තියන්නේ දැන් ඕගොල්ලෝ පාලකයෝ හරිද දැන් ඉන්නේ 159ට අඩියක් ගහනවා කියලාවත් ඇත්ත කියන්න බැරි පිරිසක් ඉන්නේ අතෝසල කියන්නේ ඇත්තටම කීයක් අඩියක් ගහනවද නැත්ද කියලා මට ඒ බෑක්බෝන් එක තියෙනවා සමාජයට කියන්න මම බොනවා නම් බොනවා කියලා කියන්න මම බොරු කියන්නේ තව එකක් කියන්න එතනට ඒ ඒරියා එක හිටියේ මම විතරයි දෙමළ පුද්ගලයා. ඉතුරු ටික ඔක්කොම සිංහල පුද්ගලයෝ. හරිද? සිංහල එම්බිලා. මට පුළුවන් පින්දූරයක් අරගෙන මම මේතුමාලාත් එක්ක අඩියක් ගන්නවා කියලා මගේ සමාජයට කියන්න. හේතුව මම කවදාවත් දෙමළින් කියන්නේ නැහැ සිංහල මිනිස්සු ඔක්කොම මරන්න ඕනේ. සිංහල මිනිස්සු නැති කරන්න ඕනේ එහෙම කියන්නේ නැහැ. හැබැයි අනිත් පාලකයෝ කරන්නේ මොකද්ද? අවිලා අඩියක් ගහනවා එළියට පින්දූර එන්නේ නැතුව හදා ගන්නවා. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. හැබැයි මටත් ඕගොල්ලෝට සපෝට් එකක් දෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ හොරට්ටනේ අඩියක් ගන්නනේ. මාදිවල අවිල්ල බලන්න. මාදිවල අවිල්ල බලන්න. ඕගොල්ලෝ කොච්චර හොරට අඩියක් ගන්නවද කියලා කොච්චර සිගරට් බොනවද කියලා හැබැයි ඔක්කොම කියන්නේ ඒක තමයි දැන් ඕගොල්ලෝගේ ආණ්ඩුව ඇත්තට කඩන් වෙන්නේ බොරු කියන එක මට ලිස්ට් එකක් තියෙනවා මට මතකයි දැන් ආපහු හැම එම්පීලා වගේ මට මේක කියන්න ඕනේ නැහැ හැබැයි නිකන් කියන්න මගේ අල්ලපු ගෙදර තමයි අර්ජුන මහේන්ද්‍රන් ඉන්නේ අල්ලගන්න මගේ අල්ලපු ගෙදර තමයි අර්ජුන මහේන්ද්‍රන් ඉන්නේ මගේ ගෙදරෙන් එහා පැත්තේ තමයි 320 කන්ටයිනර්ස් තියන්නේ අවිල හොයාගන්න CID එකෙන් අහනවා ඔබතුමාට තොරතුරු මේක CID නේ ඔබතුමාට තියෙනවා නම් තොරතුරු මොකක්ද දෙන්න කියලා මං ගැහුවා ඔබලාද CID පමද CID කියලා ඔබලා CID න හොයාගන්න මේ කන්ටයිනර්ස් කියන්නේ ගිරිපටියක් නෙවෙයිනේ මේක කන්ටයිනර්ස් 323ක් කොහෙද ගියේ මම නම් ඔයගොල්ලෝට අභියෝගයක් කරනවා නැත්තම් මේක ප්‍රූව් කරනවා මට පුළුවන් අනිවාර්ය ප්‍රූව් කරලා හැබැයි මේ රටේ ඉන්න බෑ ඒ නිසා මම මේ කටවාගෙන ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ විතර කතා කරගෙන මේකේ කවදාහරි ඕගොල්ලෝගේ ආණ්ඩුව වැටෙන දවසල ඕගොල්ලෝ අනිවාර්යෙන් අවියාවිය ගන්නවා අතට. ඒක අපි ෂුවර් මට ෂුවර්. කවදාවත් මේකේ ඉස්සරහට ඕගොල්ලෝ වැටෙන දවසල අවියාවියක් ගන්නවා 88 89 වගේ. මේක නැත්තම් කියන්න දැන් කෝ ඒ අවියාවිය කියලා කෝ අවර කන්ටේනර්ස් කියලා. ඒවා කියන්න බෑ. ඒවා ඔයාලට කියන්න බැරි වෙලා තියෙන්නේ. ඕගොල්ලෝම දැන් නිකන් කියන්නකෝ මම දැන් පාරේ යනවා ජලෝ ලයින් එකේ වාහනය නවත්තනවා. ඊට පස්සේ නිලධාරියා ඇවිල්ලා අහනවා අයි මෙතන නවතුවේ මගේ වාහනේ කැඩුනොත් මෙතන නවත්තනවා මගේ ඔළුවට නවත්තන්නද කියලා. ඒ වීඩියෝ එකට මාව අරස් කරලා දැම්මා මේ හුසාවේ. හැබැයි ඔය 323 කන්ටේනර් රිලීස් කරපු පුද්ගලයාට ඕගොල්ලෝ කරේ අර ලොකු තාත්තා පොඩි තාත්තාට දෙනවා වගේ මේ අමාත්‍යාංශය මාර් කරලා දුන්නා. මම මේක රිලීස් කරලා තිබ්බනම් මොකද වෙන්නේ? මේ වෙලාවට මාව මරලත් ඉවරයි ඕගොල්ලෝ. ඒ නිසා පොඩ්ඩක් හර්ධදාසි මම දන්නේ හර්ධ සාක්ෂියක් ඕගොල්ලෝට තියෙනවද කියලා මම විශ්වාස කරන්නේ නැහැ. තිප්පුත් අත දාලා බලන්න. හරිද? හරි. දැන් සමහර කිව්වානේ උගණ්ඩාවේ සල්ලි ගෙන්න ඕනේ නැත කියලා. මං ඉතින් තාම බාත්රූම් එකේ කියනවා ඇති. උගණ්ඩාව සල්ලි ගෙන්න ඕනේ නැත කියලා. කො උගණ්ඩාව සල්ලි? ඔයගොල්ලෝ දැන් දැන් මං ආයෙ කියන්න ඕනේ ලක්ෂ 20 මේ විට්ස් එක කොහෙද කියලා ටයර්වත් ගන්න බෑ. ඒ තරමට ඔයගොල්ලෝ ආර්ථිකේ හදනවා නේද ඔයගොල්ලෝ? හදාගන්න. හැබැයි මම එක කියන්නම්. ඊට වඩා ටිකක් තියනවා කියන්න. ඔයගොල්ලෝ කිව්වා Prevention of Terrorism Act එක ගන්නවා කියලා ඒ වෙනුවට හොඳ ඇක්ට් එකක්. ඒක අපේව ඉලක්ක කරගෙන කරපු එකක්. මම හැමදාම ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව කියන්නේ මගේ දෙයියෝ ප්‍රභාකරන් මම ප්‍රභාකරන්ට මැරෙන්න කැමැති මම එයාගේ වෙනුවට මැරෙනවා එහෙම කියලා ප්‍රහාස කරනකොට ඕගොල්ලෝ කියන්නේ මම කොට්ටි කියලා. හරි. දැන් සමාජය ඇතුලේ ගොඩක් අය කමෙන්ට් කරන්නේ ඌ කොටි කියලා. දැන් මම ඇත්ත කියන්නම් අයි ප්‍රභාකරන් ගැන මම මේම ප්‍රකාශයක් කරන්න කියලා. මගේ වෙනුවට මගේ මිනිසුන්ව වෙනුවට එක්කෙනෙක් දෙන්නෙක් නැවේ 44000 මරලා තියෙනවා. ඒ මිනිස්සු මරනකොට ඒ මිනිස්සු හිතනවාද අර්ජුන රාමනාഥන් පාර්ලිමේන්තුව ඇවිල්ලා ඒගොල්ලෝ පාවල දෙනවා කියලා. ඒ මිනිස්සු විශ්වාසය ඇති මරුණා. ඒ වගේ තමයි ඔයලගේ ඕගොල්ලෝගේ 88000 මරුණා. හැබැයි ඕගොල්ලෝ ඇවිල්ලා දැන් මේ කැප් එක අරගෙන මේක අරගෙන තමුන්නාසලා නේද කිව්වේ කැප් එකත් එපා මංගා වීඩියෝ තියෙනවා මේ මම ස්ටෑන්ඩින් කොට දන්න ඉඳලා ඒ වීඩියෝ දාන්න කැමති නෑ අපි මිකන් නිර්පන්දය මම දන්නේ ඒ සිංහල නිර්පන්දිය මේවා කරන්නේ අපි බස් වල යනවා අපි මේසන් වැඩ කරනවාද තමුන්නාසලා හිතා ගන්න දැන් ඔයගොල්ලෝගේ වත්කම් බරකම් කීයද කියලා මගේ වත්කම් බරකම් කෝටි 15යි මං අදත් කියන්නම් මගේ 86 18යි 0.32යි 95යි මගේ ඩෙන්ටි කාඩ් නම්බර් එක ගිහිල්ලා ග්‍රිප්
ක්ලිප් එක බලන්න. අද තියෙන ලක්ෂ 5යි. ඕගොල්ලෝ කියන්න පුළුවන්ද කියනකො. හැබැයි ඕගොල්ලෝ පච්චබල් බොරුවක් කරා. පච්චබල් බොරුවක් කිය අනුරාධපුර ගේ එකක් කොරට අරගෙන රෑට ගිහිල්ලා පුදිය ගන්නවා. ඊට පස්සේ ෆ්ලයිට් එක බුක් කරලා ලයිට් ඕෆ් කරලා මම නම් එහෙම ජරා වැඩක් කරන්නේ නැහැ. ෆ්ලයිට් එක බුක් කරලා ෆ්ලයිට් එක යනවා මේ කළුවරෙන් මේ අල්ලන්ගෙන. අනේ තමුන්නාසලා මේ ඇමතිලාද නැත්තම් බල්ලෝද? තව කක්කුසි මිනිස්ස කෙනෙක් මෙතන කියනවා අර මේ වතුකර ජනතාවට කාලයත් ඇස්සේ කක්කුසියකයි බකට්ටකුයි බලාගෙන හිටපු මිනිස්සු කියලා අර මන් දන්න සිංහල එච්චරයි අර මිනිස්සුන්ට කියනවා. අනේ කොච්චර හිතලා බලන්නකෝ මේ මිනිස්සු නැත්තම් අපේ රට ශ්‍රී ලංකා ටී කියලා එකක් නැහැ. මතක තියාගන්න සිලෝන් ටී කියලා එක බඩුවක් නැහැ. ඊට පස්සේ විකුණන්න ඕනේ ඕගොල්ලෝ දොම් පචයක්. පචය තමයි කියලා පිටරට වල විකරන්න ඕනේ. ඒ මිනිස්සුන්ට කියනවා මෙතන කක්කුසි අමච්ච කෙනෙක් ඇමති කෙනෙක් කාලයත් ඇස්සේ මේ කක්කුසිත් දීලා බකට්ටුත් දීලා ප්‍රවට්ටන්න පුළුවන් ජනතාවක් කියලා. හිතාගන්න එක දවසක් ඒ පැත්තෙත් නැගිටිනවා. මම තව එකක් ඉල්ලට කැමැති මට මේ ඔගොල්ලෝ දන්නවා ඇසයිලම් කියන්නේ මොකක්ද කියලා. ඇසයිලම් කියන්නේ මේ රටවල් වල ඔගොල්ලෝට මේ ආරක්ෂාව නැත්තම් පිටරට ගිහිල්ලා ඇසයිලම් ගන්න පුළුවන්. දැන් මම ගියොත් UK වල මට ආරක්ෂාව නැහැ. මම MP කෙනෙක් කිව්වා පොලිටිකල් ඇසයිලම් එකක් දෙනවා. හැබැයි මම නම් විශ්වාස කරනවා මේ ආණ්ඩුව මේ විදියට ගියොත් ඕගොල්ලෝ ප්ලේන් එකම ගිහිල්ලා 159ම ඇසයිලම් ගන්නවා කියලා මම විශ්වාස කරනවා. ඕගොල්ලෝ ඉන්න බැරි වෙනවා. මිනිස්සු ඇවිල්ලා ඕගොල්ලන්ගේ වත්කම්බරක දැන් ඕගොල්ලෝනේ පනතයක් ගෙනාවේ. දැන් ඕගොල්ලෝගේ ගෙවල් කොහෙද කියලා ලියලා තියෙන්නේ කියලා ලියලත් ඉවරයිනේ. ඒක වෙබ් එක දාලත් ඉවරයිනේ. එතකොට මිනිස්සුන්ට ලේසි ඒවා පුච්චන්න. ඒ නිසා කරුණා කරලා ඕගොල්ලෝ කියපු දේවල් එකක් හරි හිතලා කරන්න. නැත්තම් ඕක කවදාවත් කරන්න බෑ. තව එකක් මට එකක් කියන්න ඕනේ. අපේ නලින්ද ජේතිස අමතිතුමා මං එයාට මාර ආදරේ ඩොක්ටර් කෙනෙක් නිසා දෙවෙනි එක තමයි ගිහින් කතා කරන්න පුළුවන් පුද්ගලයා කියලා. දැන් අනිත් අයටත් මං කතා කරනවා. ඕගොල්ලෝ කවුරු හරි අත උසලා කියන්න මම ඕගොල්ලෝට පෞද්ගලික තරගයක් තියෙනවද නැත්නම් මට පොලිටික්ස් රීසන් එකක් තියෙනවද මම මේ ගෑ ගන්න. හැබැයි අමතිතුමාට මං එකක් කියන්නම්. රනිල්ගේ ආණ්ඩුව 2024 ඕගස්ට් වල මාව අරන් හිරේ දැම්මා. මාව හිරේ දැම්මේ දවස් 19ක් මං හිරේ ගියා. මගේ පෞද්ගලික හේතුව නැවේ. ඔය හොස්පිටල් එකේ තියෙන වංජා දූෂණ ඔක්කොම අරන් Facebook එක ගැව්වා. ඒ නිසා මාව අරන් හිරේ දැම්මා. මන්න අර හොස්පිටල් එකේ අම්මා කෙනෙක් කිරි දීලා ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් බලන්න නැතුව බිම වැටිලා මරුණා. ඒක බලන්න ගියා රාය. ඊට පස්සේ මන්න අර හොස්පිටල් එකේ මාව අරන් දැම්මා. රාජකාරිය බාධා කිරීම කියලා. මමත් ડોක්ටර් කෙනෙක් මමත් හොස්පිටල් ඩිරෙක්ටර් කෙනෙක් මාව අරන් දැම්මා. මන්න අරම වවුනියා ජයිල් එකේ දවස් 5යි. ඊට පස්සේ මාව ඉන්ඩඩි කරලා දැම්මා. මම මාසයක් විතර ගියේ නෑ. ඉන්ඩඩි කරලා හිරේ දැම්මා. ඕගොල්ලෝ දන්නවා දැන් අපේ ඩිපියුටි මිනිස්ටර් දිනුවා එක්කෙනෙක් වැඩට එන්නේ නැත්නම් අනිද්දා උදේ VOP එක ගහන්න ඕනේ. අද වෙනකල් ඕගොල්ලෝ මට VOP ගාලා නැහැ. හේතුව මගේ නඩුවක් යනවා දැන් කෝට් ඔෆ් අපීල් එකේ මගේ නඩුවක් යනවා. ඕගොල්ලෝගේ දැන් ලොකු ප්‍රශ්නේ මමනේ. ඒ නිසා ඕගොල්ලෝ කවදාවත් ඒ විදියට හරි විදියට ක්‍රියාත්මක කරන්නේ නැහැ. එදාට ඕගොල්ලෝගේ අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මට VOP ගැව්වා නම් අද මට පතා පාර්ලිමේන්තුවේ දිගට එන්න පුළුවන්. දැන් පුළුවන් ඕගොල්ලෝට මට VOP ගහන්න. හැබැයි ඕගොල්ලෝ මේ නඩුව පාවිච්චි කරනවා. නඩුව පාවිච්චි කරලා මාව එළියට දානවා. එතකොට මේ පැත්තට ගෑ ගන්න කවුරුත් නැහැ. ඕගොල්ලෝට ඕන එකක් කරගන්න පුළුවන්. මට මාර දුකයි. හැබැයි මට ඊයේ කෝල් එකක් ආවා. මනෝජ් කාර්යවස. මල්ලි මං ඔයාලට පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා. මල්ලි අවුලක් නැද්ද කියලා. මාත් එක්ක ඇඩ්මින් හිටපු ડોක්ටර් කෙනෙක්. මගේ බැච් එකේ 26 දෙනාම මම පාස් කරලා දුන්නා 6-7 දෙනෙකුට රිසර්ච් එකක් කරලා. අන්තිමට අර රනිල්ගේ ඒ ප්‍රශ්න නිසා මම රිලින්ගුයිස්මන්ට් කියලා වර්ඩ් එකට ඇබ්ස්ටයින් කියලා වර්ඩ් එක මාර කරා කියලා රිසර්ච් එක ටොපික් එක මාර කරා කියලා මාව MSc ෆේල් කරලා දුන්නා. මම බැච් ස්ටොප් වෙනවා කියලා කටියක දාගෙන හිටියා. හැබැයි රනිල් වික්‍රමසිංහ කිව්වා ඌ ෆේල් කරලා දාන්න කියලා මෙඩිකල් ඇඩ්මින් එකේ. මම ආයේ පැත්ත බලාද්දර යන්න PGA Post Graduate Institute of Medicine. මම ඊට පස්සේ VC ට කතා කරා. මං කිව්වා රිසර්ච් එකේ නම වෙනස් කරන්න එක වර්ඩ් එකක් රිලින්ගුයිස්මන්ට් කියලා වර්ඩ් එකක් මාර කරපුවා මගේ රිසර්ච් එක ෆේල් කරලා දිනවා. හැබැයි මම විතරයි මේ බැච් එක ෆේල්. මගේ හැමෝම පාස්. ඊයේ මට කෝලයක් ආවා. මල්ලි ඔයා ඒ කාලේ හැමෝම පාස් වෙන්න ඕන කියලා කොච්චර වැඩ කරාද? රිපීට් එක ඔක්කොම ගොඩ මල්ලියා කියලා ඔක්කොම අඩනවා ෆෝන් එකේ. මං කිව්වා මම ෆේල් කියලා හිතන්න එපා. මම දැන් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ ආයේ CM පෝස්ට් එකකට යන්න පුළුවන් මට. ඒ නිසා අයියා මට ෆේල් කියලා හිතන්න එපා කියලා. ඒ හිතවත ඔක්කොම ටික සිංහල මිනිස්සු. දැන් කියන්නේ මට පුළුවන් නම් මම විතරයි මේ පාර්ලිමේන්තුව ඇතුළේ අවිල්ලා ප්‍රභාකරන් රස්තවාදී නෑ අපේ දෙයියෝ කියලා කියන්නේ. හැබැයි මට පාරේ යන්න පුළුවන්. මං කියලා කොත්තු කඩේ කොත්තු ගත්තොත් මිනිස්සු කියන්නේ ડોක්ටර් අපේ මන්ත්‍රීතුමා නේද සල්ලි එපා කියලා. ඒ තුප්පත් මිනිස්සු. ඒගොල්ලොන්ගේ හිතේ තියෙන සිංහල මිනිස්සු ඕන්න මාව මරන්න පුළුවන්. මම මේ ඇවිදින්නේ කිසි ආරක්ෂාවක් නැතුව අපේ රට ඇතුලේ. හැබැයි ඕගොල්ලෝ ඇමතිලා අකමැතිලා ඊට පස්සේ ජනාධිපතිතුමාලා මොනවද කිව්වේ?
අපි නිර්බන්ධය නියෝග කරනවා ඒ නිසා අපි යනවා නිකන් කියලා. දැන් යන්නේ V8 එකේ දැන් යන්නේ දැන් මම කැන්ටිමට ගිහලා බලන්නකෝ ඩිපියුටි කවුද මේ ප්‍රයිම් මිනිස්ටර් ඉන්න වෙලාවේ කොච්චර කට්ටිය එනවද කියලා ආරක්ෂාවට කැන්ටි කවුද බෝම්බයක් පුපුරන්නේ කැන්ටිම එක ඇතුලේ. හැබැයි කිව්වේ මොකද්ද පොරුවක්. නෑ අපිට කිසි දෙයක් ඕනේ නැහැ. දැන් ඕගොල්ලෝ කිව්වා නිල නිවාස ඕනේ නැහැ කියලා. මාදිවල බලන්න ඕගොල්ලෝ හොරට අඩියක් ගන්න විදිය. ඕගොල්ලෝ කොච්චර ඕගොල්ලෝ කට්ටිය කොච්චර බොනවාද සිගරට් බොනවාද මාදිවල ගිහින් බලන්න. මාදිවල කොච්චර කැප් එකක් තියනවාද. අපි කිව්වේ නෑ කවදාවත් අපිට කැප් එපා මේක එපා අරක එපා මේ අපි නික සාමාන්‍ය මිනිස්සු වගේ ගෑ ගන්න එපා බබා මේ අපි නිකන් ඉන්නවා කියලා කිව්වේ නෑ. හැබැයි මේ පිටපස්සේ පේලියෙන් එක්කෙනෙක් එක්කනට එක දවසක් මට බැන්නා මේගොල්ලෝ නැගිටලා ඔක්කොම වයින්නවා. අඩෝ අපිට කැප් එපා අපි කිව්වද ඔබට කැප් කියලා උඹ ඵලයන් එළියට කියලා මට පට උණුවරපින් බැන්නා. හැබැයි මගේ මූණ දැන් බලන්නත් නෑ. හැබැයි මට ඒක තේරෙනවා ඔයගොල්ලෝට තියෙන වැක්කක්ම මට ඒක තේරෙනවා මට වාහනයක් තියෙනවා මම ඩොක්ටර් කෙනෙක් නිසා මං වාහනයක් ගත්තා. හැබැයි ඕගොල්ලෝ පව් දැන් ඔය කැබ් එකට කොච්චර ගෑ ගන්නවද බලන්නකෝ මේ අයවැය කතාව ඇතුලේ සමහරු ලේන්න තරම් ගෑ ගන්නවා කැබ් එකට. කැබ් එකක් දීලා ඔයගොල්ලෝ කොහමද පොමිට් එකක් දුන්නා නම් කොහමද? හරි පොමිට් එකේ කතාවට එමු. ජනාධිපතිතුමාගේ කතාවක් තියෙනවා ඩොක්ටර්ස්ලා කියන ලොකු පිරිසක් ඒ මේ අපේ සමාජයට සේවාව කරන පිරිසු ඒගොල්ලෝගේ පොමිට් එක අත දාන්න එපා ඒක අත දාන්න දෙන්නේ නැහැ කියලා මේ පුටුවේ ඉඳන් කතා කරපු කතාව තියෙනවා. දැන් බලන්න ගිහිල්ලා අපි එහෙම කැබ් දෙන්න ආණ්ඩුවක් නැවේ කියලා. ඒක තමයි කියන්නේ බලයට එනකම් පට්ටබල් දැන් ඔක්කොම බිම බලාගෙන ඉන්නේ. එක්කෙනෙකුටවත් මගේ මූණ බලාගන්න බැරි වෙලා තියන්නේ. ඔක්කොම ෆෝන් වලින් වැඩ සමහරු නිදි. හරිද? අයියෝ ඔයගොල්ලෝ ඩොක්ටර්ස්ලාට පොමිට් එකක් දෙන්න බැරි. අයියෝකොට දැන් මට ලියුමක් ආවා මම මේ ටේබල් එක සබ්මිට් කරන්නම්. සුප්‍රීම කෝට් එකේ කෝට් ඔෆ් අපීල් එකේ අපොයින්ට්මන්ට් මට ජස්ට්ලා ලියලා ලජ්ජා පවා ලියලා යවනවා. ડોක්ටර් ඔයාට විතරයි කතා කරන්න පුළුවන් මේ මම ටේබල් කරනවා. ඕගොල්ලෝ ජස්ලාට සීනියර්ස්ලාට වෙන කොහාට හරි ට්‍රාන්ස්ෆර් එකක් දානවා. මේ ලියුම මම බොරු කියන්නේ නැහැ. බලන්නකො ජස්ලා පවා ලියලා යවන්නේ මට හැමදාම එනවා සිංගල ලියුම 4-5ක් මට කියවන්න බෑ. මං Google එකකින් තමයි කියවන්නේ. ඕගොල්ලෝ නැගිටලා කියන්නේ ඕගොල්ලෝ ලියුමක් කීයක් කරනවද කියලා. ඒ තරමට ඕගොල්ලෝ යටට වැටිලා. දැන් කවුරුද ගියේ නෑ. ඕගොල්ලෝ ඔක්කොම ටික පාරට ගිහිල්ලා. හැබැයි ඕගොල්ලෝ විශ්වාස කරනවද මං ඕගොල්ලෝ පාරට යන එක මට සතුටුයි කියලා? ඇත්තටම හිතෙන් නම් අඩන්නේ මම. ඇත්තම මගේ හර්දදාසී මම කියනවා ජනාධිපතිතුමාගේ ඉලෙක්ෂන් ටයිම් එක මට හැමෝම බයින්නකොට අයි මේ ඔයා ජේවිපි කාර්යයට සපෝට් කරන්නේ අයි මේ ඔයා සිංගලේ මේ ජනාධිපතිට සපෝට් කරන්න කියලා මං කිව්වා නෑ මං අනිවාර්යෙන් සපෝට් කරනවාමයි එයා තමයි වෙන්නේ කියලා මං ඒක ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකකින් ඔබතුමා කතාව අවසන් කරන්න. Thank you sir. ඒගොල්ලෝ ඔක්කොම මට බැන්නා. හැබැයි මම මේ මිනිස්සුගේ මූණ බලන්න බැරි වෙලා තියෙන්නේ. ඕගොල්ලෝක කරපු වැඩවලට දැන් ඕගොල්ලෝ කලින් එනකොට කිව්වේ මොකද්ද? අපි බස් වල ගිහලා ආවිල්ලා බැස්සා මේ ජෆ්නා වලට ट्रेन එකේ දැන් යන්කෝ ट्रेन එකේ දැන් යන් දැන් කැප් එක ඕනේ තමුන්නාසලා තව අවුරුද්දක් යනකොට කියනවා පොමිට් ඕනේ කියලා. තව අවුරුද්දක් යනකොට ඕගොල්ලෝ කියනවා ඔයාලට නිල නිවාස ඕනේ තව අරක ඕනේ මේක ඕනේ එහෙම කරන්න බෑ. එහෙම බොරුවක් කරන්න බෑ. MP කියන්නේ MP. ඒක වෙනස් කරන්න බෑ. ප්‍රොටෝකෝල් ඕඩර් එකේ MP කියන්නේ 13. හැබැයි ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? ඕගොල්ලෝ කියනවා ආණ්ඩුවට ගන්නවලු වාහනයක්. කිසි අවුලක් නැහැ ආණ්ඩුවට වාහනයකට. දැන් සමාජ ජනාධිපති කතාව දැක්ගම මම අර අනිත්තුම් පිටපස්සේ තිබ්බ වාහනයකට සමහරුට ඒ පිටපස්සේ ගිහිල්ලා තියන්න බෑ කියලා කතාව මම දැක්කා. තමුන්නාසලාට ඒ ලෙඩක් තියෙනවද? තමුන්නාසලාට ඒ අලුත් කැබ් එකක් ඕනද? ඕගොල්ලෝ පුළුවන් නම් කැබ් එක ගන්න නැතුව ඉඳකෝ බලන්න. මම දැන් ඕගොල්ලෝගේ පැත්තට එන්නම්. ඕගොල්ලෝ පුළුවන් නම් ගේ ඉන්න කැප් එක එක්කෙනෙක්වත් ගන්න නැතුව ඉන්නකෝ බලන්න. අයියපා රටට බොරු කියන්නේ. මේ අපේ රට හැමදාම ජනාධිපති මාරු වෙනවා අවුරුදු 5න් 5. ඉන්දියාව බලන්න මෝඩි දැන් අවුරුදු 10 15ක්. විෂනරි එකක් තියෙනවා. විෂන් එකක් තියෙනවා. ලීඩර්ෂිප් එකක් තියෙනවා. තමුන්නාසලාගේ කටේ විතරයි මේ ලීඩර්ෂිප් එක තියෙන්නේ. වෙන කොහෙවත් නැහැ. hina වෙන්න පුළුවන් නම් වෙන පැත්තෙන් hina වෙනවා. මගේ කට විතරයි පෙන්වන්න පුළුවන් කැමරාවෙන්. මේක වෙන පැත්ත පෙන්වන්න බෑ. පුළුවන් නම් මම hina වෙනවා ඒ පැත්තෙන්. ඒ ඕගොල්ලෝ කරලා බොරුවද? කරුණාකරලා මම ඔයගොල්ලෝට මේ අත් දෙකම බැඳලා ඉල්ලන්නේ කරුණාකරලා නවත්තන්න. එක එක මීඩියා වලට ගොන් වෙන ගිහිලා ගොන් වෙන්නේ නැතුව එක මීඩියා වලට පිසු කතා කියලා ගොන් වෙන්නේ නැතුව ගොන් ගාතල් දෙන්න නැතුව මිනිසුන්ට අපේ මිනිසුන්ට ගොන් ගාතල් දෙන්නේ ඕගොල්ලෝ ජෙප්පෝ කියලා බයිනවා හැමතැනටම. ඕගොල්ලෝ නරක කරනවා අපරාධ අර ජනාධිපතිතුමා අමාරුවෙන් හදපු මේ 159 බලය දැන් ඕගොල්ලෝ නිකන් කනවා සමහරු මන්ත්‍රීතුමිලා ගිහිලා පිස්සක් වගේ කතා කරනවා. ගරු මන්ත්‍රීතුමා අවසන් කරන කාලය අවසන්. තපර විශ්වාසය පිස්සක් වගේ ගෑ ගන්න. එතකොට මිනිස්සු බයිනවා කොමෙන්ට් එක බලන්න. කරුණා කරලා තව අවුරුදු 4 තියෙනවා පුළුවන් නම් නගිටපන්. මම කියන්නම් නගිටපල්ලා පුළුවන් නම් නගිටපල්ලා. නැත්තම් ඕගොල්ලෝ ඔක්කොම යනවා බිමට යට. Thank you.